මිහිපිට දිව්‍ය ලෝකයට යන පාර ගාව තමයි මං ඉන්නේ. හෙලෝ කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. මම ඉන්න තැන වලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පිටිපස්සේ ලොකේෂන් එක දැක්කහම ඔයගොල්ලෝ දන්නවා මම අද කොහෙද ඉන්නේ කියලා. ඒ වගේම කොහෙද යන්නේ කියලා. ඉතින් මෙතනින් එහා පැත්තේ තමයි තියෙන්නේ ලංකාවේ මිහිපිට දිව්‍ය ලෝකේ. මිහිපිට දිව්‍ය ලෝකයට යන පාර ගාව තමයි මං ඉන්නේ. සුන්දර කළු පහන. ඉතින් මම අද යනවා බඹරකන්ද. ලංකාවේ උසම දියැල්ල බඹරකන්ද දියැල්ල බලන්න. ඉතින් මෙතන ඉඳලා කිලෝමීටර 5ක් වගේ තියෙනවා බඹරකන්ද දියැල්ල ගාවට. ඔයාලට මෙතන වීල් තියෙනවා. වීල් වල යන්න පුළුවන්. පයින් යනවා ඉතින් කිලෝමීටර් 5ක් තියෙනවා. ඒත් ඉතින් මම නම් කියන්නේ පයින් යන්න පුදුම ලස්සනක් තියෙන්නේ යන පාර. අලුපාන හන්දිය ඉඳලා තමයි ඔහිය, ඒ වගේම ඒලියන් රොක්, හෝටන් ප්ලේස්, ලංකායල්ල ගොඩක් තැන් වල යන්න පුළුවන්. ඉතින් ගිම්මානත් එක්ක තමයි යන්නේ ලංකාවේ උස්සම දියැල්ල හොයාගෙන. එහෙනම් අපි යමු බඹරකන්ද දියැල්ල හොයාගෙන. අලු පහනේ හන්දිය ඉඳලා මීටර් 400ක් වගේ ඉද්දි වලට හම් වෙනවා එලියන් රොක් යන පාර. මෙතන බෝඩ් එකක් තියෙනවා එලියන් රොක් කියලා. මෙතන උඩ පාරෙන් තමයි එලියන් රොක් යන්න තියෙන්නේ. ඊට පස්සේ බඹරකන්ද දියැල්ලට ඒ වගේ ලංකායල්ල ඔහිය හෝටන් ප්ලේස් යනවා මේ කෙලින් උඩ පාරේ යන්න තියෙන්නේ. මම දැන් ආව බඹරකන්ද දියැල්ල ගාවට. මෙතන තමයි කවුන්ටරේ තියෙන්නේ. ආපු බයික් එක පාකින් එකෙන් දාලා දැන් යන්නේ දියැල්ල බලන්න. ඔයාලට සද්ද නම් ඇහෙන්නේ නැති බඹරකන්ද දියැල්ල. අද කවුන්ටරේ නම් වහලා තියෙන්නේ මේ කවුරුවත් නැහැ. මේ දවස්වල පොඩ්ඩක් අයහපත් කාලගුණික තත්ත්වයක් තියෙන. අපි මේ ආවත් එනම පරිස්සමෙන් යන්නේ මේ ගමන. ඔයාලට පේනවනේ ඉතින් බඹරකන්දේ දියැල්ලේ වතුර වෙනදට වඩා දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ. එනම අවදානම් එනම පරිස්සමෙන් ඒත් ඉතින් ඉන්න බැරි මොකද්ද වන්දන්නේ අමාරුවකට තමයි අද යන්නේ ඇවිදින්න. ඉතින් මෙන්න මෙතනින් තමයි බඹරකන්ද දියැල්ල බලන්න යන්න පාර තියෙන්නේ. එහෙනම් ඉතින් යමු දියැල්ල පාමුලට. කවුන්ටරේ නම් අද වහලා තියෙන්නේ. මම අර කලිනුත් කිව්වනේ මේ දවස්වල පොඩ්ඩක් කාලගුණය අහපත් කියලා. මෙතන තමයි කවුන්ටරේ තියෙන්නේ. ඔයාලා යනවා නම් මෙතනින් ටිකට් එකක් අරන් තමයි යන්න ඕන. අර තියෙන්නේ ඉතින් බඹරකන්ද දියැල්ල. ඉතින් පොඩි යාළුවා වගේකුත් ඉන්න අපිත් එක්ක මෙයාලා තමයි අද පාර පෙන්නන්නේ. යමු.
එන්ට්‍රස් එකේ ඉඳලා ටිකක් දුර යන්න ඕන බඹරකන්ද දියැල්ලට. බලාගෙන යන්න ඕන වැස්සත් එක්ක ඔක්කොම හොදන් ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම ඉතින් මේ යාළුවොත් ඉන්නා කෝඩැල්ලෝ. දෙන්නෙක් විතරත් එල්ලුණා. ඉතින් ඒගොල්ලන්ගේ පරිසරේ ඔබට මොකුත් කියන්න බෑ. කෝඩැල්ලොත් ඉන්නවා ඉතින්. ඒකත් බලාගෙන එහෙන පරිස්සමෙන් යන්න ඕන මේ යන්න තියෙන පාරත් ලෙස්සන වැස්සත් එක්ක. යම්පු ඉස්සරහට. පොඩි දුරයි තියෙන්නේ. ඔයාලට ඇහෙන නැති දියැලේ සද්දේ. වෙනදට වගේ නෙමෙයි. ඉතින් අද මේ දැඩි වර්ෂාපතනයත් එක්ක බඹරකන්ද දියැලේ වතුර දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. මීදුම වගේ වතුර ඉසික් කරනවා. බඹරකන්ද දියැල්ලට යන්නේ ඉතින් මෙතෙන්ද පොඩි හයික් එකක් තියෙනවා. තියෙනවා මයිනස් කැලේ හරහා යන්න තියෙන ටිකක් උඩට ගියාම හම් වෙනවා බඹරකන්ද දියැල්ල. එහෙනම් ඉතින් අපි යමු උඩට. අපේ යාළුවෝ ටිකක් හමුණා. යාළුවත් එක තමයි යන්නේ බඹරකන්ද දියැල්ලට. ඩියුටි එන්න ya duduk ya lalu finally sekali lah udah deh mobil